ඔයාලා දන්නවද එකම වේදිකාවක එකම මොහොතක ලෝකයේ බලවත්ම රාජනායකයෝ 8 දෙනෙක් විදිහට පෙනී ඉන්න පුළුවන් අසාමාන්‍ය මිනිසෙක් අපේ රටේ ඉන්නවා කියලා. ඒක නිකම් මැජික් එකක් නෙවෙයි. දශක ගණනාවක කැපවීම සහ අසීමිත පුහුණුව මතින් එතුමෝ ගොඩනැගූ රංගන පෞරුෂයක්. ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ ජාත්‍යන්තරයට ගෙන ගිය ඒ අසම සම රංගදරයාගේ අභිමානවත් කතාව දැනගන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. Talk with ගවේෂක. මිනිසුන් 8 දෙනෙක් තනි සිරුරක සිර කළ ලංකාවේ අසම සම රංගන ඉන්ද්‍රජාලිකයා වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි විල්සන් ගුණරත්න මහත්මයා. විල්සන් ගුණරත්න මහත්මයා කියන්නේ වෘත්තියෙන් හෝටල් ශාස්ත්‍රයේ ඉහළ තනතුරු දරපු ඉතාමත් විනයකරුක පුද්ගලයෙක්. හෝටල් කළමනාකරණය වැනි වගකිවිය යුතු වෘත්තියක නිරත වෙමින් සිටියදී එතුමා ලබාගත් ඒ පිරිපුන් පෙනුම සහ ලෝකයේ දකින විවෘත මනස එතුමාගේ රංගනයට ලොකු ආලෝකයක් වුණා. විවිධ රටවලින් එන විවිධ මිනිසුන්ගේ හැසිරීම්, කතා කරන විලාසය සහ ඉරියව් ඉතා සමීපව නිරීක්ෂණය කරන්න එතුමාට මේ ශාස්ත්‍රය තුළින් අවස්ථාව ලැබුණා. ඒ තියුණු නිරීක්ෂණ ශක්තිය තමයි අද මේ අපි දකින රංගන ඉන්ද්‍රජාලයට සැබෑ පදනම වුණේ. චරිතාටක් ලෝකයේම මවිත කළ පර්යේෂණය. එක නළුවෙක්ට එක චරිතයක් සාර්ථක කරන්නත් අමාරු කාලෙක විල්සන් මහත්මයා චරිත 8ක් වේදිකා නාට්‍ය හරහා මුළු මහත් ලෝකයම මවිත කළා. එතුමා එකම වේදිකාවක විනාඩි කිහිපයකින් ලෝක නායකය, දේශපාලඥ සහ සාමාන්‍ය මිනිසුන්ගේ චරිතවලට මාරු වෙන්නේ විශ්මයජනක ආකාරයටයි. මෙතනදි විශේෂම දේ තමයි මේක නිකම්ම සරල අනුකරණයක් නෙවෙයි. එතුමා එක චරිතයක් නිර්මාණය කරන්න කලින් ඒ පුද්ගලයා ඇවිදින විදිහ, කටහඬේ රිද්මය, ශරීර භාෂාව පවා මාස ගණනාවක් ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඒ නිසා එතුමාගේ රංගනය මැද පෙරදිග සහ යුරෝපයේ රටවල් පවා දැකලා විශ්මයටපත් වුණේ. මිතුරනේ, විල්සන් ගුණරත්න මහත්මයාගෙන් අපිට ඉගෙන ගන්න තියෙන වටිනාම පාඩම තමයි ප්‍රවීණත්වය කියන දේ. තමන් කරන වෘත්තිය කුමක් වුවත් ඒ තුළ ඉතාම ඉහළ මට්ටමේ විනයක් පවත්වා ගැනීම එතුමාගේ ලක්ෂණයක්. පැය 2මාරක් තනිවම එකම වේදිකාවක් පාලනය කරන්න අවශ්‍ය කරන ඒ මානසික සහ ශාරීරික ශක්තිය පිටුපස තියෙන්නේ වසර ගණනාවක පුහුණුවයි. එතුමා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ දැවැන්ත කලාකරුවෙක් වුවත් ඕනෑම අයෙක් සමග ඉතාම නිහතමානීව කතා කරන ඒ ගුණය සැබෑ ප්‍රවීණයෙකුගේ සලකුණක්. වයස කියන දේ ඉලක්කමක්ම පමණක් කරමින් තවමත් වේදිකාවේ පෙන්වන ඒ තරුණ ජවය අපේ ජීවිතවලට ලොකුම ලොකු ආදර්ශයක්. විල්සන් මහත්මයාණනි, ඔබ වැනි සැබෑ ප්‍රවීණයෙකු, නිහතමානී මිනිසෙකු අපේ රටේ ඉපදීම අපේ පරම්පරාවේ වාසනාවක්. කලාව කියන්නේ නිකම් විනෝදාස්වාදයක් නෙවෙයි. ඒක විනයක් සහ කැපවීමක් කියලා ඔබ අපට වචනයෙන් වගේම ක්‍රියාවෙන් පවා ඔප්පු කරලා තියෙනවා. ඔබ වේදිකාව මත ඉගැන්වුවේ රංගන පාඩම් සහ ජීවිත පාඩම් අපේ හදවත්වල සදාකාලිකවම රැඳෙවි. ඔබට නිදුක් නිරෝගී චිරාත් කාලයක් වැජබෙන්නට වාසනාව ලැබෙන දීර්ඝායුෂ අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකාවේ මේ අසම සම රංගදරයාගේ චරිතාට නාට්‍ය සජීවීව බලපු අය ඉන්නවනම් එතුමා පණ දුන්න ඔයාලා වඩාත්ම ආදරය කරන චරිතය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ජීවිතයට වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Talk with ගවේෂක.